හිතෝපදේශ 21 රජුගේ සිතුම් පැතුම් සමිඳුන්ගේ පාලනය යටතේය. එතුමානෝ ඒවා දිය පාරක් මෙන් රිසි අතට හරවන සේක. මිනිසෙකුට තමන් කරන කොයි දෙයක් හරි කොයි දෙයක් හරියැයි පෙනේ. එහෙත් සමිඳානෝ මිනිස් හදවත කිරා බලන සේක. දැහැමිකම හා යුක්තිය ඉටු කරන්න. එය පුද පඬුරුවලට වඩා සමිඳුන්ට ප්‍රසන්නය. උඩගු බැල්මද අහංකාර සිතද යන මේ පව් දුදනන්ගේ චරිත ලක්ෂණ වේ. හිතා මතා ක්‍රියාශීලීව වැඩ කරන මිනිසාට සමෘද්ධිය නියතය. ඉක්මන්කාර මිනිසාට දිළිඳුකම සිකුරුය. වංචාවෙන් පොහොසත් වන මිනිසාගේ වස්තුව මීදුමක් මෙන් පහව යයි. ඔහු මරණයේ මලපත්වලද පැටලේ. යුක්තිය කරන්න අකමැති නිසා දුෂ්ටයෝ තමන්ගේම අපරාධවලින් වෙනසෙති. වරදකරුවන්ගේ මග ඇදය. නිදොස් අයගේ ක්‍රියා කෙලින්ය. කලහකාරී බිරිඳක සමග ගෙදර විසීමට වඩා අටුවේ මුල්ලක විසීම හොඳය. දුදනන්ගේ සිත නැමෙන්නේ නපුරටමය. ඔවුන්ගෙන් කිසිවෙකුට කරුණාවක් නැත. උඩගු මිනිසාට තලන්න එවිට නූගතා ගුරුකම් ලබයි. නැනවතාට ඔවාබස් දෙන්න එවිට ඔහු වැඩියනුත් දැනුම ලබයි. දැහැමි දෙවිදානෝ දුදනන්ගේ පරපුර අවසන් කරන සේක. දුදනන් විනාශ කර දමන සේක. දිළිඳා මොරගසන කල සවන් නොදෙන්නාගේ කන්නලව්වට සවන් දෙන කෙනෙක් නැත. රහසින් දෙන තිළිණය කෝපය සංසිඳුවයි. හොරෙන් දෙන අල්ලස කෝපාග්නිය නිවයි. යුක්තිය ඉටුවන විට සුදනන්ට සතුටද දුදනන්ට විපතද පැමිණේ. ප්‍රඥා මාවතෙන් මුලාව යන මිනිසා මලවුන්ගේ ලෝකයෙහි වසයි. සැප සෙල්ලමට ඇලුම් වන්නා හිඟමනට බසී. මත්පැනට හා සැප දිවියට ඇලුම් වන්නා කිසි කලක පොහොසත් නොවෙයි. දුදනන් සුදනන් හට දෙන වද දුදනන් පිටම ආපසු පැමිණේ. බැන වදින දබරකාරී බිරිඳක සමග විසීමට වඩා මරු කතරග තනියම විසීම හොඳය. නැනවතාගේ නිවස සැප සම්පතින් පිරී ඇත. එහෙත් අනුවණයා නාස්තිකාරයෙකි. දැහැමි කාරුණික ජීවිතයක් ගත කරන්න. එවිට ඔබ ජීවනයේද යුක්තියද ගෞරවයද ලබන්නේය. උපායෙහි දක්ෂ සෙනවියා අවිගත් බල සෙබළුන් රකින නුවරකට නගී. ඔවුන් විශ්වාසයේ තැබූ කොටු පවුරු බිඳ හෙළයි. විපතට නොවැටී සුරැකිව ඉන්න නම් කට රැකගන්න. ගර්විත උඩගු මිනිසාගේ නම ගරහන්නා යනුයි. ඔහු උද්දච්චව අහංකාරයෙන් ක්‍රියා කරයි. දෑත වෙහෙසා වැඩ නොකරන අලසයා ඔහුගේම මරණයට මඟ පාදයි. දවස පුරා ඔහු ආශා වන දේ ඔහුට ලැබෙන්නේ නැත. එහෙත් දැහැමි මිනිසා දෙයි. නොමසුරුවම දෙයි. දුදනන් පුදන යාග පූජා සමිඳුන්ට පිළිකුලකි. වැරදි චේතනාවෙන් පුදන විට වැඩියෙනුත් පිළිකුලකි. බොරු සාක්ෂිකරු වෙනසී යයි. සාවධානව සවන් දෙන්නන්ගේ වදන් සුරැකිව පවතී. දුෂ්ටයා කපටි මුහුණක් පෙන්වයි. අවංක මිනිසා තමා යන මඟ ගැන කල්පනාකාරී වෙයි. ප්‍රඥාව, තීක්ෂණය, ඥානය, අනුශාසනය සමිඳුන්ට විරුද්ධ නම් මේවායින් වැඩක් නැත. යුද බිමෙහි අශ්ව සේනාව සැරසී සිටියත් ජයශ්‍රීය එන්නේ සමිඳුන් ගෙනී.